Welcome to my YouTube channel and have a nice day all of you. ඔන්න ඉතින් අද අපි යනවා කොළම කොළ පාට දිව්‍ය ලෝකයක් වගේ තැනකට. ගිහින් බලමු. ඔන්න දැන් අපි ප්ලේස් එකට ආවා. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. උතනින් ටිකට්ස් අරගෙන මෙහෙම ඇතුළට එන්න තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු ඇතුළේ කොයි වගේද කියලා. ගොඩක් අය දන්නවත් ඇති මේ ප්ලේස් එක මොකක්ද කියලා. කොට්ටාවෙන් ඉඳන් කිලෝමීටර්ස් 30ක් වගේ තමයි තියෙන්නේ. පැයක් වගේ යනවා එන්න. මේ දකුණු අත පැත්තේ තියෙනවා ඔන්න කැන්ටීන් එකකුත්. ඔයාලට මොන හරි කෑම ගන්න ඕන නම් මෙතනින් ගන්නත් පුළුවන්. නැත්නම් එළියෙන් අරන් එන්නත් පුළුවන්. බෑග්ස් චෙක් කරනවා. ඒත් කෑම ගෙනාවට මුකුත් කියන්නේ නැහැ යාලා. බලන්නකො පුදුම තරම් ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට අර ඈත පේනවලු සුදු පාට වහලයක් තියෙනවා. අන්න එතන view point එකක් තමයි තියෙන්නේ. අද අපි එතනට යන්නේ නැහැ. ඔන්න අපි ටිකක් පාක් එක ඇතුළට ඇවිදගෙන ආවා. මේ තියෙන මැප් එක මෙන්න මේ පාරෙන් තමයි මම අර කලින් පෙන්නපු view point එකට යන්නේ. අද අපි එහෙ යන්නේ නැහැ. දැන් අපි අපේ පික්නික් ඩේට් එක ගත කරන්න තැනක් හොයන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඔහම ගිහිල්ලා අපි හෙවන තියෙන ලස්සන තැනක් හොයාගත්තා. අපි ගෙනාපු කැම ටිකත් එතන arrange කරලා calm song එකකුත් දාගෙන අපි පොඩි chat එකක් දාගෙන හිටියා. අපි මේ ගමන හදිස්සියේ ආපු නිසා අපිට නම් කැම වර්ග ගොඩක් අරන් එන්න බැරි වුණා. ඔයාලට පික්නික් එකක් එද්දී සෑන්ඩ්විච් ෆෘට්ස් ඔයාලා කැමති ස්නැක්ස් ಜಾති වගේ දේවල් අරගෙන එන්න පුළුවන්. හැබැයි මේ පාක් එක ඇතුළට කිසිම මත්ද්‍රව්‍ය ಜಾතියක් නම් ගේන්න බෑ. ටිකක් වෙලා යද්දී අපි ළඟට මෙන්න මේ පුංචි යාළුවත් ආවා. මෙතෙන්ට බලපැටියෙකුත් ඇවිල්ලා මෙයා එයාට බයේ කෑ ගහලා මෙතන හිටපු කට්ටිය අපි දිහා බල යන්න පටන් ගත්තා. ඔන්න දැන් අපි මේ ලස්සන පරිසරයේ සද්ද අහමු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ලස්සන පරිසරයට ඇවිල්ලා මේ ලස්සන ශබ්දත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. මේ ඈතින් පේන්නේ හංස බෝට්ටු. ඔයාලට මෙතනට ඇවිල්ලා හංස බෝට්ටු පදින්නත් පුළුවන්. මම දන්න විදිහට මෙතන වීකෙන්ඩ් එකේ නම් ගොඩාක් සෙනග ඉන්නවා. ඒත් අද අපි ආවේ වීක් ඩේ එක. ඒ නිසා තමයි වැඩිය පේන්න සෙනග නැත්තේ. ගොඩක් අය මෙතනට බර්ත්ඩේ ෂූට්ස්, ප්‍රී ෂූට්ස්, ආයි ඩාන්සින් කවර්ස් වීඩියෝස් කරන්න එනවා මම දැකලා තියෙනවා. අපි දැන් පාක් එකකින් එළියට යන්නයි හදන්නේ. පාක් එකකින් එළියට ඇවිල්ලා අපි යනවා ලස්සන ඇල්ලක් බලන්න. මට මතක විදිහට මේකේ නම රන්මුද්දු ඇල්ලද කොහෙද? මෙතනත් වෙන්දර ගොඩාක් සෙනග ඉන්නවා. ඒත් අපි ගියපු දවසේ නම් එතන 3 දෙනා හිටියේ. ෂූට් එකකට ආපු 3 දෙනෙක් විතරයි. එතන නාන්නත් පුළුවන්. ඒත් අපි නෑවෙනන් නැහැ. මේ යන පාරෙත් ගොඩාක් නාන්න තැන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර අයත් එක්ක ඇවිල්ලා පාක් එකට ගිහිල්ලා නාලා සතුටු වෙලා ගෙදර යන්න. හැබැයි safety first. අපි ගෙදර එන ගමන් අපේ ලන්ච් එකත් අරගෙන ආවා. ඉතින් අද මේ vlog එක ඉවරයි. අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. Thank you for watching. Subscribe කරන්න.